පෞද්ගලික මාධ්‍ය ආයතන ගැන අපිට විවිධ පැමිණිලි ලැබෙනවා ජනමාධ්‍ය වේදීන්ගෙන් වෘත්තිකින්ගෙන් වසා දැමුවා කියන කාරණයක් ඇත්ත. විශේෂයෙන් වැඩ කරන කෑලි ගණනට ගෙවන ක්‍රමයට ක්‍රියාත්මක වෙනකොට ඔවුන්ට EPF ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නැතිවීමත් ඒ වගේම කරනු ලබන සේවයට වැටුප් ගෙවන්නේ නැහැ, හරියට ගෙවීම් කරන්නේ නැහැ කියන පැමිණිල්ලත් එනවා. නමුත් ගරු කතානායකතුමනි, පෞද්ගලික මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික සමාගම් ලෙස. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න හෝ රැකියා ප්‍රශ්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඇත්තටම කරන්න පුළුවන් බලපෑම අඩුයි. මොකද ඒවත් සමාගම් පනත යටතේ ක්‍රියාත්මක වෙන්නේ කම්කරු නීතියෙන් තමයි ඔවුන් පාලනය වෙන්නේ. ඒ නිසා ඔවුන් න්‍යායුත්තේ කම්කරු නීතිය යටතේ. නමුත් අපි ජනමාධ්‍ය වේදීන්ට කරන ගෞරවයක් ලෙස අපි 2026 ජනවාරි 7 වෙනිදා දාතමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් HSKJ බණ්ඩාර මහත්මයා ලිපියක් නිකුත් කරා පෞද්ගලික සියලු මාධ්‍ය ආයතනවලට තමන්ගේ රැකියාවෙහි යෙදෙන තමන්ගේ ආයතනවල සේවය ලබා ගන්නා සියලු ජනමාධ්‍ය වේදීන්ට නිසි ලෙස ගෙවීම් කටයුතු කරන්න කියලා. මොකද ඒ අධික පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන නිසා පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදීන් වෙනුවෙන්. ඒ නිසා අපි රජය ලෙස ඉල්ලා සිටින්නේ පෞද්ගලික මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ඔවුන් කරන සේවය අගමින් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් නිසි පරිදි ගෙවීම් කටයුතු කරන්න කියලා අපි රජය ලෙස ඉල්ලා සිටිනවා.